අපි කතා කරන්න යන්නේ ලෝකයේ අංක 1 ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ගැන. එයා ලෝකයේ ජයගත්ත විදිය ගැන අද අපි කතා කරමු. අපි අද මේ කතා කරන කතානායකයා ඉපදුනේ ඉතාම කුඩා පවුලක ඉතාම දුප්පත් දරුවෙක් විදිහට. එයාගේ තාත්තා වත්තක වැඩ කරන කෙනෙක්. එයාට තිබ්බේ කුඩා ගෙයක්. ඒ වගේම සම්පත් වානේ තමයි එයාට තිබුණේ. මෙයාගේ ආර්ථිකය කොච්චර දුෂ්කර වුණත් මෙයාට ගොඩක් ටාගට්ස් තිබ්බේ නැහැ. එකම එක ටාගට් එකයි තිබ්බේ. ඒ කවදා හරි හොඳ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙනවා කියන එක. ඉතින් මෙයා මේකට ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා අවුරුදු 12 දී. මෙයා ගොඩක් දේවල් මේ වෙනුවෙන් පරිත්‍යාග කරා. ගෙදරින් ගොඩක් ඈතකට ගිහිල්ලා මෙයා ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඒ වගේම යාළුවෝ, සැප සම්පත්, විනෝදේ වගේ දේවල් ගොඩක් අතහැරියා මෙයා. මෙයාගේ තිබ්බේ ටැලන්ට් එකට වඩා ට්‍රේනින් තමයි අංක 1 කියන එක. ඒ කියන්නේ තමුන්ගේ උත්සාහයෙන් අංක 1කට එනවා කියන එක. අවුරුදු 10 දී මෙයාට ඉස්කෝලෙන් එළියට යන්න වුණා. ඒ මොකද දන්නවද හේතුව? ටීචර් කෙනෙක් එක්ක වෙච්ච ආගියුමන්ට් එකක් ඉන්න. මෙන්න මේකෙන් මෙයාව ඉස්කෝලෙනුත් අවුරුදු 14 දී එළියට එනවා. ඊට පස්සේ මෙයා පටන් ගන්නවා මෙයාගේ ෆුල් ෆෝකස් එක ෆුට්බෝල් වලට දෙන්න. මෙහෙම මෙයා ඉස්සරහට යද්දි මෙයාට මෙන්න තවත් ලොකු කරදරයක් එනවා. ඒ තමයි මෙයා හાર્ට් ප්‍රොබ්ලම් එකක් මෙයාට එනවා. අවුරුදු 15යි එතකොට මෙයාගේ වයස. ඉතින් දැන් මොකද කරන්නේ? මෙයාට සැත්කමකට භාජනය වෙන්න වෙනවා. ඉතින් වෛද්‍යවරුන්ගේ නිර්දේශය වෙන්නේ මෙතනින් පස්සේ මෙයාගේ මේ ෆුට්බෝල් ගමන ඉවර වෙනවා කියන එකයි. හැබැයි මේ පුද්ගලයා කවදාක්වත් තමුන්ගේ ටාගට් එකට යන්න වෙන දේවල් බාධා කරගත්තේ නැහැ. මෙයා සැත්කමකට භාජනය වෙනවා. පස්සේ මෙයා මේ රෝගෙත් එක්ක දිගින් දිගටම සටන් කරනවා. සටන් කරනවා විතරක් නෙමෙයි මෙයාගේ මේ ටාගට් එකේ හින්දා මෙයාට ඉක්මනට ප්‍රැක්ටිස් පටන් ගන්න හම්බ වෙනවා. ඒ හින්දා මෙයා ඊට පස්සේ කරන්නේ දිගින් දිගටම ෆුට්බෝල් වලට ફોකස් කරන එක. ඉතින් මෙහෙම වෙච්ච මෙයාට ටික දවසකින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එකතු වෙච්ච මෙයාගේ ස්කිල්, ගෝල්, ඒ වගේම ස්පීඩ් එක තව දුරටත් වැඩි වර්ධනය කරගන්නවා. ඊට පස්සේ මෙයාට chance එකක් හම්බ වෙනවා රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට වගේම ජුවෙන්ටස් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට. මේ වෙද්දී අල් නසර් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත් වෙලා තියෙනවා. එයාගේ මේ අසීමිත කැපවීම හින්දා එයාට වර්ල්ඩ් රෙකෝඩ්ස්, ඒ වගේම වර්ල්ඩ් චැම්පියන් ටයිටල්ස් වගේම වාර්තා ගොඩකට හිමිකම් කියන්න හම්බෙලා තියෙනවා. ඉතින් මේ අපි කතා කරපු ක්‍රීඩකයා කවුරුත් නෙමෙයි ලෝකේ අංක 1 ෆුට්බෝල් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පවුලක ඉඳන් ලෝකේ අංක 1 දක්වා එන්න මොනතරම් කැපවීම ප්‍රමාණයක් කරලා තියනවද කියලා හાર્ට් ප්‍රොබ්ලම්ස් ආවා. ඉස්කෝලෙන් එළියට වැටුණා. ඒ වගේම දිලිඳුකම මෙයාට දිගින් දිගටම කරදර කරා. මේ මොනවා වුණත් මෙයාගේ ටාගට් එකට යන්න එයාගේ තිබ්බ ස්ට්‍රැටජි එකයි එයාගේ එනර්ජි එකයි හොඳටම පාවිච්චි කරා. ඔයාට පුළුවන් ඔයාගේ ස්ට්‍රෙන්ත් එක, ස්ට්‍රැටජි, එනර්ජි වගේ දේවල් පාවිච්චි කරලා ලෝකේ ප්‍රබලයෙක් වෙන්න. ඉතින් ඔයත් ඒකට ඔයාගේ ටාගට් එකට යන්න මොන ප්‍රශ්න තිබ්බත් ඒක බාධාවක් කරගන්න එපා. ඉතින් අපි මේ කතා කරේ රොනාල්ඩෝගේ චරිතය ගැන. ඒ වගේම තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.